චාව් තුත්තේ. අද ඉතින් ඉරිද දවසක්. අපිට දැන් සීතල කාලෙත් පටන් ගත්තනේ. අද ටිකක් වැස්සක් තියෙනවා. ඉතින් මට හිතුණා අද බත් ටිකක් කිව්වොත් හොඳයි කියලා. එතකොට ඔනොනුවෙන් කන්නත් පුළුවන්නේ. අද ඉතින් නිවාඩු හින්දා ගෙදරත් ඉන්නේ. මං ඉතින් අද පිපිඤ්ඤා හදලා එළුමස් ටිකක් හදලා වඹුරු ටිකක් තෙල් දාන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් දැන් මේ හොයන ගමන් තමයි ඉන්නේ. එළිය ටිකක් වහිනවා. සීතලත් එක්ක නිසා උයන්ට පටන් ගත්ත අද ටිකක් උදෙන්ම. එතකොට ටිකක් දවල් වෙනකොට මට රෙස්ට් එකේ ඉන්න පුළුවන් නිසා. හාල් ටික ලිපේ තියාගත්තා. ඊට පස්සේ ලෝල් ටික කපාගෙන මට ඉදගත්තෙන් පස්සේ මහ වෙලාවක් යන්නේ නැහැ නේ ටිකට. ඒක රයිස් කුකරයකට හාල් ටික තියලා දැන් මේ පිපිඤ්ඤා ටික කපා ගන්න ගමන් තමයි ඉන්නේ. මං ඊයේ රෑම මස් එක සීසන් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. එතකොට උදේ වෙදී හොඳට සීසන් වෙන නිසා මම ඒක රෑම කරලා තියාගත්තා. මගේ තනියට ඉතින් මේක ගෙදර ඉන්නේ මෙයානේ. ඉතින් එයාට චොට් පිපිඤ්ඤා කෑල්ලක් දුන්නා. එයා හරි ආසයි එළවලු කන්න. ඉතින් යාට පිපිඤ්ඤා කෑල්ලක් දීලා ආයෙත් මම වඹුරු ටිකක් දැන් සුද්ධ කරලා කපන්න ගත්තා. දැන් ඉතින් මේ වෙද්දි මගේ බත් එක නම් ඉදිලා. දැන් ඉතින් ටක් ගාලා ලුණු මිරිස් ටික කපලා ඉතුරු වෑංජන ටික හදා ගන්න තමයි තියෙන්නේ. දැන් ලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ මස් එක හදා ගන්න ඕනේ. මුලින්ම මම හදාගන්නේ එළවලු දෙක. එතකොට මට මස් එක හදා ගන්න ලොකුවට කාලයක් නැහැ. ඒදලා කරලා තියෙන හින්දා ඔක්කොටම එක සැරේම ලුණු ටික කපා ගන්නවා. අපි අම්මගේ වත්ත පෙන්නන්න. මම එකේ පුංචි විදිහට එළවලු ටිකක් ඉටවන තියෙනවා. මෙතන බතල වැලක් තියෙනවා. මේ තියෙන ස්පයිසස් වගේක් තියෙනවා. මේ තියෙන ඉතින් මගේ පුංචි වත්ත. ඒ අතරින් කරපිංච පැලයකුත් දෙනවා. මේ තියෙන අමුකා පැලයක්. ඒකකුත් ඉටවලා තියෙනවා. මේ තියෙන වගේ කරපිංච පැලේ. මේකෙන් කඩාගෙන තමයි ඉතින් හදන්නේ. මේ වගේ රටක ඉතින් කරපිංච පැලයක් පැල කරගන්නවා කියන්නේ චුට්ටක් අමාරු දෙයක්. මොකද දැන් සීතල කාල නිසා මේක කොහොමත් දැන් වට කරලා පරිස්සමෙන් තියාගන්න වෙනවා. මේදී ඉතින් අපිට ඒ වගේ දේවලුත් කරගන්න පුළුවන්. මෙයාත් ඉන්නවා ඉතින් බලාගෙන යන තැන. චුට්ටක් එයත් එක්ක සෙල්ලම් කරා යන ගමන් මොකද මං ඉන්නේ එයත් එක්ක ඉරිදා දවසේ විතරයි. අනිත් දවස්වල රැ වෙන නිසා එයත් එක්කත් ලොකුර කාලය ගත කරන්න හම්බෙන්නේ නැහැ. දැන් කරපිංච ටිකත් හොදගෙන ඒවා ටිකත් ඔක්කොම ලෑස්ති කරගත්තන් පස්සේ අපිට තියෙන ඉක්මනට ඉතුරු ටික උයා ගන්න. ජීවිතේ අපි තනියෙන් ඉන්න එක හිතන තරම්ම ලේසිත් නැහැ. හැබැයි එක වෙලාවකට ඒක විනෝදයි සහ නිදහස්. මගේ දෙමාපියෝ මාත් එක්ක මේ රටේ ජීවත් වෙනවා. හැබැයි මං තීරණය කරා මං තනියෙන් ඉන්න ඕනේ කියන දේ. හැබැයි මං අද සතුටු වෙනවා ඒ ගත්ත තීරණය ගොඩාක් හොඳයි කියලා. මොකද මට මගේ දේවල් මං වියදම් කරගන්න ඕනේ විදිය, මම මගේ ශරීරික බැලන්ස් කරන්න ඕනේ විදිය, මේ හැම
දේම මම තනියෙන් දැන් ඉගෙන ගන්නවා. ඒක මට මගේ ජීවිතයේ ඉස්සරහට ගොඩාක් ලොකු හයියක් වෙයි කියන දේත් මම විශ්වාස කරනවා. අපි කෑල් ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් ජීවිතේ එන හැම බාධාවකටම අපිට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. මං හිතන්නේ ඒක හැම කෑල් ළමෙක්ටම තියෙන්න ඕනේ දෙයක්. අපි ජීවිතේ මොන වගේ තත්ත්වයක මොන විදියකට මොන බාධාවන්නකට මුහුණ දුන්නත් කිසිම කෙනෙක්ට බලපෑමක් කරන්න බැරි විදියට හයියක් අපේ ජීවිතේ අපි ළඟ තියෙන්න ඕනේ. ඒක ලොකු ආත්ම ශක්තියකුත් තියෙන්න ඕනේ. කොහොම හරි දැන් කතාවෙන් කෑම ටික නම් හදලා ඉවරයි. දැන් තියෙන්නේ මස් එක විතරයි. ඒකත් දැන් ඉදීලා තියෙන්නේ. දැන් අපි බලමු බත් එක කොහොමද කියලා ඔක්කොම ඉදුණෙන් පස්සේ. thank you වෙනම් මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින්